හොඳට. ඔන්න අද අපේ ගැටලුව. දීලා තියෙන්නේ A බෙදීම 3යි B ධන, A බෙදීම 15යි B ධන, A බෙදීම 35යි B ධන, A බෙදීම 63යි B ධන, A බෙදීම 99යි B සමානයි 33න් 20 නම් A අනු B A සහ B අතර අනුපාතය කොච්චරද කියලා අහනවා. හරි. එහෙනම් ඉස්සෙල්ලාම වීඩියෝ පෝස් කරන්න. පෝස් කරලා තනියම හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ බලමු වීඩියෝ ප්ලේ කළා කොහොමද මම මේ ගැටලුවට විසඳුම ලබා ගන්න කියන එක. හරි. අපි බලමු හදන්න එහෙනම්. මේකත් ඔයගොල්ලන්ට කලින් මම වීඩියෝ දෙකක තුනක විතර කරපු ගැටලුවක් සම්බන්ධ ගැටලුවක්. හරි. මේකෙදි මම මෙහෙම කරන්න. ඔයගොල්ලන්ට පේනවා මේ හැම භාගයකම ලවයේ සහ හරයේ පොදු සාධකයක් අඩංගු වෙනවා. ලවය ගත්තොත් උඩ ටික ගත්තොත් භාගවල A පොදුයි, හරය ගත්තොත් B පොදුයි. සංඛ්‍යාත්මක පදනම් පොදු නෑ නේද? 33න් පොදු නෑ. මෙයාට පොදු වුණාට 35ට 3ක් පොදු නෑ. ඒ නිසා A බෙදීම B කියන එක මම සාධක විදිහට ඉවත් කරනවා. A බෙදීම B සාධක විදිහට ඉවත් කළොත් අපිට ලැබෙන්නේ මොනවද? මෙතන ලැබෙනවා A ට A ගියාම 1 යට 3 ධන, A ට A ගියාම 1 යට 15 ධන, 1 යට 35 ධන, 1 යට 63 ධන, 1 යට 99 කියලා ඔන්න ඉතුරු වෙන ටික මම දැම්මා. ඔයගොල්ලන්ට වෙන ඒකක භාග ටිකක් ලැබෙන්නේ නේද? 33න් 20යි. දැන් මේ වරහන ASCII එන භාග ටික දිහා බැලුවොත් දැන් වීඩියෝ 4කට 5කට උඩදී මම කරා මෙන්න මේ වගේ භාග ටිකක් සුළු කිරීම. එතෙන්දී අපි විශේෂ දෙයක් කරා මෙන්න මේ වගේ. මොකද්ද? යම්කිසි ඒකක භාගයක් තියෙනවා නම් A ගුණ කිරීම B ආකාරයෙන් ලියන්න පුළුවන් නම් හරය අපි මේක ලියුවේ කොහොමද? 1යට දැන් මෙතන A අඩු නම් B ට වඩා අපි ලිව්වේ 1යට B ඍණ A වාරයක් මේක සමානයි කියලා. මොකටද? 1යට A ඍණ 1යට B ඔන්නෝම් ප්‍රකාශනයක් අපි කතා කළා. මෙතන A කුඩායි B ට වඩා B වැඩි A කුඩායි. ඒතකොට මෙතන ඒකක භාගය එනකොට AB හරය නේද? හරයෙන් අඩු ඒකක භාගය හරය අඩු නම් එයා තමයි වැඩි වෙන්නේ. හරය වැඩි ඒකක භාගය අගය අඩු වෙනවා. හරි. මෙහෙම එකක් මම කතා කළා වීඩියෝ 3-4කට ඉස්සෙල්ලා. ඒ නිසා ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද මෙන්න මේක ලැබෙන්නේ කියන එක. හදිස්සිය හරි මුල්ම වීඩියෝ එක විදියට මේක බැලුවොත් පැටලෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ 2-3කට ඉස්සරහා මම කරලා තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි ඇයි එහෙම මම ලිව්වේ කියන එක. එහෙනම් ඒක පාවිච්චි කරලා මම මේක ලියනවා. ඇයි තාම මම සකස් කරේ නැහැ. ඔන්න බලන්න. ඒතකොට මෙන්න මෙතන A බෙදීම B වාරයක් පුතේ 1යට 3 ලියන්න පුළුවන් නේ 1 වරක් 3 කියලා නේද? ධන 15 ලියන්න පුළුවන් 1යට 15 3 වරක් 5 ධන 1යට මේක ලියන්න පුළුවන් 5 වරක් 7. දැන් බලන්න මොකද්ද රටාව? මේ ගුණිතයක් විදියට ලියනවා සංඛ්‍යා දෙකක්. ඒ සංඛ්‍යා දෙක අතර වෙනස 2යි නේ. 7න් 5ක් 2යි 5න් 3ක් 2යි 3න් 1ක් 2යි. ඒ විතරක් නෙමෙයි මෙතන 3න් ඉවර වෙනවා 3න් පටන් ගන්නවා 1 වරක් 3 කට 3 වරක් 5 5 වරක් 7 එන ඊගාවට 7න් පටන් අරගෙන දෙකක් එකතු කරොත් 9යි 7 වරක් 9යි නේ මේ ඒ රටාව එන විදිහට ලියලා තියෙන්නේ බබ ධන 1යට 7 වරක් 9 ධන 1යට මෙතන 9 වරක් 11 වෙන්න ඕනේ 99 ඔක සමානයි 33න් 20යි. අන්න දැන් අර ඉස්සෙල්ලා යොදාගත්ත ප්‍රයෝගය යොදමු. මේ හැම එකම මට ලියන්න පුළුවන් කොහොමද? A බෙදීම B වාරයක් මේක ලියන්න පුළුවන් 1යට 3 ඍණ 1 වාරයක් මොකද්ද? 1යට 1 කියලාම ලියමුද? 1යට 1 ඍණ 3න් 1 ධන මේක 1යට 5 ඍණ 3 වාරයක් 5 ඍණ 3 වාරයක් මොකද්ද 3න් 1 ඍණ 5න් 1 මේ දෙකේ මේ දෙක මාරු වෙලා ඉන්නේ මෙතෙන්ට ඒ වීඩියෝ එක නැවත බලන්න ධන මේක ලියන්න පුළුවන් 1යට 7 ඍණ 5 වාරයක් 5න් 1 ඍණ 7න් 1 නේද ඊළඟට
ධන මේක ලියන්න පුළුවන් 1 යට 9 ඍණ 7 වාරයක් මොකද්ද 1 යට 7 ඍණ 1 යට 9 ධන මම මෙතන පහලින් ලියන්නද තේයිද ධන මෙතන 1 යට 11 ඍණ 9 වාරයක් 9න් 1 ඍණ 11න් 1 ඔන්න වරහන වේව සමානයි 33න් 20යි කියලා එනවා. සමානයි 33න් 20යි කියලා එනවා. right. දැන් පුතේ A යට B වාරයක් මේ හැම එකක්ම මට සුළු කරලා ලියන්න පුළුවන් 3 ඍණ 1 කියන්නේ 2න් 1 වාරයක් 1 යට 1 එහෙම ලියන්නම්කෝ මම නේද ඍණ 3න් 1 වාරයක් මෙතන 2න් 1 වාරයක් 3න් 1 ඍණ 5න් 1 මෙතන දාන්න ආයි 2න් 1 වාරයක් 5න් 1 ඍණ 7න් 1 මෙතන ආයි 2න් 1 වාරයක් 7න් 1 ඍණ 9න් 1 ආයි 2න් 1 වාරයක් කවුද 9න් 1 ඍණ 11න් 1 සමානයි 33න් 20යි කියලා එනවා මෙතන වරහන වහන්න ඕන. ඔන්න මම ටිකක් කුඩාවට ලිව්වේ ඉඩ ටිකක් යන හින්දා. එහෙනම් A බෙදීම B වාරයක්. දැන් මෙතන මොකද කරන්න පුළුවන්? දැන් අපිට පුළුවන් මේ සෑම පදයකටම පොදුයි කවුද? භාගය. 2න් 1. 2න් 1 මම ඉවත් කරනවා. ඒතකොට එයාව ගන්නවා ඉවතට 2න් 1. ඔන්න එතකොට කොටු වරහනස් වෙනවා මොකද්ද? මෙතන එනවා 1 යට 1 ඍණ 3න් 1 ධන මෙතන ඉතුරු වෙනවා ධන 3න් 1 ඍණ 5න් 1 නේද? ආයි ධන 5න් 1 ඍණ 7න් 1 ධන 7න් 1 ඍණ 9න් 1 ධන 9න් 1 ඍණ 11න් 1 එක වරහන වැහුව සමානයි 33න් 20යි. දැන් මොකද වෙන්නේ වරහන ඇතුලේ? නේද? මේ ඍණ 3න් 1යි ධන 3න් 1යි කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපිලා යනවා. ඊගාට මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට ඉතුරු වෙනවා අවසානයේ මෙන්න මෙතන ඉතුරු වෙනවා A වරක් 1 එතන එක් වරක් A යට 2යි B සමානයි කියලා කීයටද? sorry 2යි B වාරයක් මෙතන එනවා 1 ඍණ 11න් 1 සමානයි 33න් 20යි කියලා. මම ටිකක් ලං කරලා ලිව්වා මේක ඉඩ නැති හින්දා. දැන් මොකද වෙන්නේ? මෙතන තියෙන 1 කියන්නේ 1 යට 1 නේද? 1 යට 1 කියලාම ලියන්නම් මම. 1 යට 1. ඒක අපිට මනෝමින් හිතන්න පුළුවන් කොහොමද? මෙතන හරයට සමාන කරගත්තොත් මෙතන 11න් 11නේ. ඒතකොට 11න් එකක් අඩු කරන්න තියෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට A යට 2යි B වරක් මෙතන එනවා 11න් එකක් අඩු කරොත් 11න් 10 සමානයි 33න් 20 නේද? දැන් දෙවරක් කැපෙනවා මෙතන 5යි. එතකොට එනවා 5යි A යට 11යි B සමානයි 33න් 20යි කියලා. දැන් අනුපාතය කියන්නේ මොකද්ද? A අනු B කියලා කියන්නේ A බෙදීම B. A යට B හෙව්වොත් හරිනේ. දැන් ඒකටයි මම මේ යන්නේ. right. එහෙනම් මෙතන මම මෙහෙට ගන්නම් ගාන. මොකක්ද වෙන්නේ? ඔව්. මට පුළුවන් දෙපැත්තම 5න් 11න් ගුණ කරන්න. මොකද මෙතන A යට B යුක්ත කරගන්න ඕනේ. එතකොට 5යි A යට 11යි B මේක ගුණ කරනවා 5න් 11න් සමානයි මේ පැත්ත ප්‍රත්‍යක්ෂ අනුව 33න් 20 නේද? 33න් 20 මේකත් ගුණ කරනවා 5න් 11න්. අන්න එතකොට අපිට 5ට 5 11ට 11 කැපිලා A යට B සමානයි මෙතනත් වෙනවා 5 වරක් 4යි 11 වරක් 3යි 3න් 4යි කියලා. දැන් උත්තරේ ඇවිල්ලා තියෙන මේ තියෙන A සහ B අතර අනුපාතය තමයි. ඒක අපි මේ සංකේතය යොදලා ලියමු. එහෙනම් A අනු B සමානයි
493යි කියලා වුණ අපිට ඒකේ උත්තරය ලැබෙනවා. එතකොට අපි අර කලින් ඉගෙනගත්ත භාග සුළු කිරීම පිළිබඳ මේ පොඩි ප්‍රයෝගශීලී දැනුම පාවිච්චි කරලා තමයි මේ ගැටලුවත් විසඳුවේ. හරි. තව මේක සමීකරණ අවස්ථාවකුත් තියෙනවා මම ඒකත් ඉස්සරහදී කතා කරන්නම්. හරි. එහෙනම් හොඳින් මේක නැවතත් අධ්‍යයනය කරන්න. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා නැවත වරක් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් රසවත් ගැටලුවකින් හමු වෙමු.